අපි අද කතරගම ඇවිල්ලා තමයි මේ ඉන්නේ. ඉතින් අපිට ආපුවෙට්ටීම ආපු චෝටි බඩගින්නට කන්න තමයි මේ යන්නේ. මොකද අද පොය දවසක් නිසා අපි හදන් ආපු කෑම කන්න පාන් ගන්න විදියක් තිබ්බේ නැහැ. හැම තැනම බැලුවා පාන් තිබ්බේ නැහැ. අන්තිමට ඉතින් අපි තේරුම් කරා මේ විදියට කාලා යමු කියලා. ඉතින් පිටරට කාලා අපි දැන් මේ යන්න හදන්නේ කිරිවෙහෙර වලින්. කිරිවෙහෙරට යන අතරේ අපිට මුළු තැන්පත් හම්බුණා. ඒවත් අරන් ආව ඔය අල්ලගෙන ඉඳියට අත හොඳටම පිච්චෙනවා. ඒ තරමට රසයි ඒවා. අපි ඉතින් කිරිවෙහෙර යනකොට පාරේ දෙපැත්තේ ඉන්න අයට දෙමුයි කියලා හිතාගෙන කඩල පැකට් එකක් හදාගෙන ආවා. අපි ඒව දෙන්න තමයි හදන්නේ. මම නම් බයෙන් දුන්නේ ගන්න එකක් නැහැ කියලා. අනේ හරි ආසාවෙන් ඒ කඩල පැකට් එක ගත්තා. අපිට පිනුත් දුන්නා. හරිම සතුටුයි අපිට ඉතින් අපි හදන් ආපු එක එයාලා ගත්ත නිසා. මේ අපි ඉතින් කිරිවෙහෙරට මල් පූජා කරන ගම. එදා දවසේ හරියට සෙනග ඉතින් බෝධියලාට යන්න දෙන්න පිරිමියට විතරයි නේද? අයියයි තාත්තයි ගිහින් එනකන් අපි බලාගෙන ඉන්නවා. දැන් මේ පළතුරු වලට අපේ අම්මා හැමදාම කතරගම පූජා කරනවා. මේ ඉතින් අපේ මතකයන් තමයි. අපි පස් දෙනා ඉන්නේ කියන හරිම ලස්සනයි කියලා හිතනවා. ආයි දවසක හමු වෙමු.